ටෝකින් ෂෝට්ස් channel එකක් කරන්න ඕනේ. ඒකට channel එකක් අලුතින්ම පටන් අරන් කරන එකද හොඳ? නැත්නම් තිබුණු channel එකම නම අනම් වෙනස් කරලා ගන්න එකද හොඳ? ඇත්තටම මොකක්ද හොඳ? ඇත්තටම ඔයාලට පරණ channel එකක් තියෙනවා මේ වගේ වෙලාවකදී කරන්න තියෙන්නේ. ඔයා පරණ channel එක තමයි මේකට ගන්න ඕන. මොකද ඒකේ පොඩි history එකක් ඇදලා තියෙනවා. ඒතකොට YouTube එකට විශ්වාසයි ඔයා මේකට කාලයක් ඉඳලා තියෙනවා. හැබැයි මෙතනදී ඔයා මේකෙදී නම වෙනස් කරන්න, description එක වෙනස් කරන්න, අනිවාර්යයෙන්ම tags වෙනස් කරන්න. නැත්නම් YouTube එකට හොයාගන්න බැරි වෙනවා. ඔයාගේ ඉදිරියට දාන වීඩියෝ මොන audience එකටද හරියටම පෙන්වන්න ඕන කියන එක. මොකද මේ algorithm එක train වෙන්න කාලයක් යනවා. එතකොට ඔයා tags, description ඒ වගේ දේවල් වෙනස් කරලා කරගෙන යනකොට මොකද්ද වෙන්නේ YouTube එකෙන් ඉක්මනට අඳුර ගන්නවා ඔයාගේ වීඩියෝස් පෙන්වන්න ඕන කාටද කියන එක. ඔයාලට මේ description tags ඒවා වෙනස් කරන්න ඔයාට අලුතෙන් අමුතුවෙන් මේවා ලියන්න ඒව කරන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් Google Gemini එක හරි ChatGPT එක හරි use කරලා description එක tags වගේ දේවල් අලුතෙන් ලියාගන්න. ඒ විතරක් නෙවෙයි ඔයා දාන වීඩියෝ අනිවාර්යෙන් හැම වීඩියෝ එකකම description එකක් දාන්න. hashtag දාන්න. මොකද එතකොට තමයි YouTube එකෙන් හොයාගන්න මේ වීඩියෝ එක කාටද පෙන්වන්න ඕනේ. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න අපිව follow කරලා තියාගන්න. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඔයාගේ අදහස් යටින් කමෙන්ට් කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්නත් යටින් කමෙන්ට් කරන්න. අපි ඉස්සරහට ඒවට උත්තර අරන්